කුණාටුව හින්දා මේ විනාශ වෙච්ච දේවල්. අපි දැන් යන්නේ මැද පාරෙන්. පාරවල ඔක්කොම විනාශ වෙලා. කොළඹින් ඈතත් නෙමෙයි ඉන්නේ. ඒ උනාට බලන්න නිකන් මිස්ට් එකත් එක්ක නිකන් කඳු වලල්ලයි. බබි මොනවද හිතෙන්නේ ඔයාලට මෙතනට ආවම? නෑ කිසිම දෙයක් හිතෙන්නේ. බොන්න තමයි හිතෙන්නේ. බොන එකමයි හිතෙන්නේ. බොන එක විතරයි හිතෙන්නේ මට. අපි බොමුද? බොමු. කොහොමද යාළුවා මගේ බෙල්ලේ හිටියේ? මම බහිනව නෙමෙයි කරුණාකරලා උඩට එන්න. මම බැහිලි නෑ. හරි. නාලා මෙන්න මේ විදිහට තමයි යන්නේ. හෙලෝ ලස්සන යාළුවෝ. අපි යන පොඩි ට්‍රිප් එකක්. කොහෙද යන්නේ කියලා බලන්න. ඉස්සරහට අපිත් එක්කම රැඳිලා ඉන්න. සුබෝදයාකලක් යාළුවනේ ආයිබන්. ඉතින් කොහොමද? අපි යනවා. මොකද? ගොඩක් කොහෙද යන්නේ? අසල සුබ ගමකට යන්න තමයි ආවේ. අපි කට්ටිය. ඉතින් මගදී නතර වුණා පොඩ්ඩක් කෑමට ඉදී කෑමට. රසම රස රොටි ටිකක් තියෙනවා. ඒක මිනිස්සුක් තියෙනවා. කොච්චි දාපු මිනිස්සුක් තියෙනවා. තා තියෙනවා මස්රූම් එකක්. මම දන්නේ එකක්. මාරම රසයි. අපි කන ගමන් ඉන්නේ. හරි අපි ආයි හම්බුමු. හරි මාස. අවංකවම පොල් දාලා දිනවා. පොල් රොටි. නේ? අංකල් රොටි නම් මදි වගේ. රොටි. අගේනේ. පොල් රොටි. එතනින් උදේට කාලා අපි ඉතින් අපේ ගමන යන්න පිටත් වුණා. අපි මේ ගමන ගියේ මැයි මාසේ පළවෙනිදා. කම්කරු දවසේ දා පොයනේ ඉතින් මග සමහරක් තැන්වල දන්සල් තිබ්බ. මෙතනත් කඩලා දන්සලක් තිබ්බ. අපි එතනිනුත් කඩලත් කාලා ඉතින් එතනිනුත් අපේ ගමන ඉස්සරහට ගියා. පායන කාලේ ඉඳන් එදා ටිකක් ප්‍රශ්නේ දවසක්. ඉතින් අපිට මගදී තව පොප්සිකල් දන්සලක් හම්බුණා. මෙයා තමයි ඒ දන්සල දුන්නේ. හැබැයි වැඩේ කියන්නේ ඒ පොප්සිකල් එකට කැමති වෙච්ච එකම කෙනා මම විතරයි. මොකද මම නේ කිල්ලුවේ. ඒක හරපදක් තියෙනවා. වතුර දැන් මේ ගොඩක් අඩු වෙලා තින්නේ. මගදී අපිට හම්බුණා තවත් ලස්සන දියැලක්. සන්තෝයි මේකේ නම දන්නවද? ඒ දියැල හරිම ලස්සනයි. හැබැයි අපි නමක් දන්නේ නැහැ මොකක්ද කියලා. දන්න කෙනෙක් ඉන්නවා නම් නම කියන්න. එනකොට දැක්කා ලස්සන දියැලක්. ඒකේ නම රිකිලිඇල්ල. මේ දියඇල්ල පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත් කොහුපිටිය දේදුගල මාර්ගයේ. පාර අයිනෙමයි මේක තියෙන්නේ. රයිට් අපි ආවේ මේ සුන්දර රිකිලිඇල්ල බලන්න. අපි යනවා කැලයක් මැදින්. බලන්න පෙන්වන ලස්සන ඇල්ල. රිකිල්ල. කාලෙකින් කවුරුත් ගිහින් නැති හින්දාද කියන්න මම දන්නේ නැහැ. ඉලුක් හරියට වැවිලා තිබ්බා මෙතන. ඒ වගේම මෙතන තිබ්බ අනික් විශේෂත්වය තමයි පොලිතීන් නම් මං ඇහැටවත් දැක්කේ නෑ මෙන්න මේ යන මාර්ගයේ කිසිම තැනක. ඒක නම් ඇත්තටම හොඳ දෙයක්. මේ වගේ ස්වභාවික උරුම බලන්න ගියාම පාසටහන් විතරක් තියලා එනවා නම් කොච්චර හොඳද? මෙතන කෝල් නේ? මෙතන මෙහාට සුන්දර තැනක් තියෙනවා අපි බලමු. ෂා. වතුර තියෙනකොට මාරුවනේ. කූල් නේ? මෙතන නාමු බා. මේ ඇල්ලට රිකිලි ඇල්ල කියලා කියනවයි කියන්නේ මේක නිකන් කොටස් වශයෙන් බ්‍රාන්චස් විදියට කෑල්ල කඩන් වැටෙන හින්දාලු රිකිලි ඇල්ල කියලා නම දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඇල්ල ලංකාවේ උසින් ගත්තොත් 11 වෙනියට ඉන්න දී ඇල්ල මේ ඇල්ලේ උස මීටර් 100.1ක් කියලා තමයි තිබ්බේ. දී ඇල්ලක් ගහවට ගියාම දැනෙන වෙනස අතරම වචනෙන් විස්තර කරන්න බෑ නේද? වතුර ගලාගෙන යනකොට ඒ කන් දෙකට එන සද්දෙත් එක්කෙන ඒ හැඟීම ඇඟට දැනෙන සිසිලස ඒක වෙනම දෙයක්. 365 දවසෙම බිත්ති 4කට මැදි වෙලා AC කාමරයක හිටියට අපිට මේ නිදහස ගන්න බෑ. එළියට එන්න ඕනේ ඒක විඳින්න. ඊළඟට කොහෙද යන්නේ? අපි යනවා තා ටිකක් දුරට. ඉස්සරහට ගිහිල්ලා අපි බලමු තව ඇල්ල මොකක් හරි අපි ඇල්ල හොයාගෙන යන්. ගිහිල්ලා නම කියන්නකෝ. අපි සාමාන්‍යයෙන් ඇලි හොයාගෙන යනවා නේ. නා ගන්න යන්න ගිහිල්ලා එතනත් නේ. එහෙනම් යන්. මේ හරිය වෙනකොට අපි ඇවිත් තිබ්බේ කොළඹින් පැය එකමාරක විතර දුරක්. හැබැයි මේ පැය එකමාර ඇතුලේ සරවුන්ඩින් එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තිබ්බා. කඳු අවුව වුණත් ඒ ඇඟට දැනෙන සීතල හරිම වෙනස්. අන්න මෙතන ඉඳන් අපේ ඊළඟ
දිය ඇල්ල බලන තැනට තමයි මේ යන්නේ. මේ දිය ඇල්ල බලන තැනට යන නම් බයික් එක තමයි සුදුසුම වාහනේ කියලා හිතන මේ පාරේ යනකොට. වාහනේ එහෙ දාලා අපිට පයින් යන්න වෙනවා. අනේ විදුලි බල වක්කර ගියස්සා. ඔව් නේ විදුලි බලාගාරයක් මොකක් හරි එක. මේ තියෙන සරවුන්ඩින් එක. අපි මේ ගමන ගියේ මැයි මාසේ පළවෙනි වීක් එකේ නේ. එතකොට ලංකාවට හොඳටම පායන කාලේ. ඒ හින්දා මේ චූටි දිය කඩਿੱති, දිය ඇලි මග දෙපැත්තේ තිබ්බ හැම දිය කඩਿੱතක්ම වගේ ගොඩක් වතුර අඩුවෙන් හිඳිලා වගේ තිබ්බ. හැබැයි මම මේ වීඩියෝ එක එඩිට් කරනකොට වැස්ස පටන් අරන් ඒ හින්දා දැන් මේ වෙද්දී මේ දිය කඩਿੱති ඔක්කොම ඇක්ටිව් වෙලා ඇති. දැන් ලස්සනට ගලාගෙන යනවා ඇති වතුර. හැබැයි භයානකම දෙයක් අර ඉස්සරහින් පේන පොඩි හට් එකක් තියෙන අන්න එතන තමයි ටිකට් කවුන්ට් එක තියෙන්නේ. එතනින් අනිවාර්යෙන් ටිකට් ගන්න ඕනේ. මට ඒ කෑල්ල රෙකෝඩ් කරගන්න අමතක වෙලා. මට ඇත්තටම ටිකට් ගන්න කවුන්ට් එකේ වීඩියෝ එක ගන්න බැරි වුණා. මට ඒ වගේ දේවල් අමතක වෙනවා. මෙතන මේ වැඩිහිටියන්ට රුපියල් 50යි ටිකට් එකක ප්‍රයිස් එක බබාලට ගන්නෙ නැහැ. ටිකට්ස් ඕනේ. යාළුවා එක්කගෙන යන්න පුළුවන්. මෙතන ඉඳන් අපි පයින් යන්න ඕන. මේ පොඩි අඩිපාර දිගේ අපි මීටර 200ක් විතර ඇවිදන් යන්න ඕනේ අපේ ඩෙස්ටිනේෂන් එකට. අපි බලන්න ආපු දිය ඇල්ල බලන්න. මේ කොළම කොළ පාට වනාන්තරේ අපේ ඇස් කොච්චර සනසනවද. ගලාගෙන යන වතුර පාර අපේ කන් කොච්චර පිනවනවද. වෙලාවකට මට මේ වගේ පැතිවල ජීවත් වෙන මිනිසුත් එක්ක හරි ඉරිසියයි. The bigger the sacrifice, the greater the reward කියලා හිතාගෙන අපි ඉතින් අපේ ගමන යනවා. අන්තිමට දකින්න තියෙන සුන්දර දර්ශනය අපේ ඇස් දෙකෙන්ම බලන්න. එකම දෙයක් අර 21 සැරයකට වැඩිය කියන්න හොඳ නැහැ කියලා කියමනක් තියෙනවනේ. අන්න ඒ විදියටම මම ඕක කිය මං වැටේ කියලා කිය ගිහිල්ලා මම යද්දිත් එකම තැනකදී මම වැටුණා. එද්දිත් එතනම මම වැටුණා. මට තේරුම් ගන්න බෑ මේ වෙනකොටත් එකම තැනකදී ඒකුනේ ඇයි කියලා. 200ක් විතර පයින් ඇවිල්ලා මේ වගේ තැනකට තමයි තියන්නේ. අර ඈතින් දිලිසි ඉන්නේ අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක. අපි හැන්නාවේ ලංකාවේ ලස්සනම සුන්දර ඇල්ලක් බලන්න. මේ ඇල්ල ඔයගොල්ලෝ කලිනුත් දැකලා ඇති. නමුත් අපි ආව තව ලස්සන දවසක කට්ටියත් එක්ක ආවේ. මේකේ පාමුලට ඔයගොල්ලෝ ගිහිල්ලා නැතුව ඇති මම හිතන්නේ ගොඩක් අය මෙතනින් ඇවිල්ලා හැරලා යනවා. අපි යනවා ඊළඟට පාමුල බලන්න මේ ලස්සන ඇල්ලේ. පාමුල තමයි ලස්සනම සුන්දරම තැන තියෙන්නේ. අපි එතන ගිහිල්ලා ආයෙත් වීඩියෝ එකක් දාමු. ඔන්න මෙතන ඉඳන් තමයි ගේම් එක ස්ටාර්ට් වෙන්නේ. ආරම්භයම පේනවනේ. වතුරේ බැහැගෙන නාගෙන තමයි ඉතින් ගමන ස්ටාර්ට් කරන්න වෙන්නේ. හැබැයි අපි මුලින් හිතුවේ අර ගල් වලින් පැනලා ආවොත් ඒක ලේසියි කියලා. හැබැයි එහෙම ආවනම් ඔළුව චොප්ප කරගෙන තමයි යන්න වෙන්නේ. ඊට වැඩිය මේ පැත්තෙන් එන එක ගොඩක් ලේසියි. නලගන මෙච්චර වෙලා කිව්වේ නෑනේ අපි මේ ආවේ කොතනටද කියලා. අපි ආවේ නලගන ඇල්ල බලන්න. මේ දිය ඇල්ලත් බුලත් කොහොපිටිය දේදුගල මාර්ගයේ තමයි තියෙන්නේ. මේ ඇල්ලාවට හරි ලස්සන සමනාල්ලු එක ක්‍රොමි සත්තු බොහොමයක් හිටියා. ඒ වගේම තමයි මෙයාට නලගන ඇල්ල කියලා නම ලැබිලා තියෙන සුරූපී තරුණියකට. එහෙම නැත්නම් ඩාන්ස් කෙනෙක්ට සම කරලලු. මේ ලංකාවේ මෙච්චර මේ ලස්සන කැලෑවල් මේ ලස්සන දියැලි දියදී අපි මොකද මේ ගෙවල් වලට එලා නිකන් මේ ආතල්ලගේ මේ පිස්සු කෙන කියලා ඉන්නේ. අපි බලමු මේ ලස්සන පාරාදීසේ. යේ! පාරාදීසේ. වීඩියෝස් බලද්දි තමයි තේරුනේ සමහර තැන් අපි ඇත්තටම මෙච්චර අමාරුවෙන් නැගලා ගියාද කියලත්. අර saying එකකුත් තියනානේ every great achievement is usually born of great sacrifices කියලා. අන්න ඒ වගේ අපිට අන්තිමට දකින්න තියෙන reward එක ගොඩක් ලස්සන එකක් හින්දා achievement එක ගොඩක් ලස්සන එකක් හින්දා අපි ඉතින් ආසාවෙන් මේක තරණය කළා. මෙන්න මේක බලන්න තමයි අපි මෙච්චර දුර කතර ගෙවාගෙන මෙතනට ආවේ. ඔන්න ඉතින් අපි නලගන ඇල්ල පාමුලට ආවා.
අපි ආපු මාර්ගය කොච්චරක්ද කියලා බැලුවොත් තනිකර ගල්ම විතරයි ඇත්තටම තියෙන්නේ. හැබැයි ලොකු වෙලාවක් ගියේ නෑ. within 8 to 10 minutes අපි මෙතනට ඉක්මනින් ක්ලයිම්බ් කළා මං හිතන්නේ. ඒක තමයි මම කියේ නලගෙන යන්න ලංකාවේ තියෙන ලස්සන දියැලක් කිව්වොත් හරි තමයි. අපි බාමුණ දෙනවාදී අද සාමුණකාව ගොඩක් අය ඉන්නේ පතනින් ඇවිල්ලා හැරලා යනවා මගින්. මේක තමයි ලස්සන දේ ඕගොල්ලෝ. සුදු මම බහිනව නෙමෙයි කරුණාකරලා උඩට එන්න. මම බැහිලි නෑ. මේ වගේ තැනකට ආපුවම ඉතින් කොල්ලෙක්ට කොළුකම ඉතින් ඉතාමත් ඉහළින් ඉස්මතු වෙනවනේ. ඉතින් මගේ හනීපනීට මෙතනදී මේ දියල්ලට පැනලා නාන්න හෙන උවමනාවක් ආවා. ඒ වුණාට එහෙම යාට අවසර දෙන්න බෑනේ. මොකද මෙතන ආරක්ෂාවට කිසි කෙනෙක් නෑ. අපි කට්ටිය විතරයි ඉන්නේ සහ මේ තැන සේෆ්ද නාන්න කියන එක නොදැන අපිට ඉතින් වතුරට බහින්න බැරි හින්දා මං ඉතින් ඒකට අවස්ථාවක් යට දුන්නේ නැහැ. ඉතින් පව් ඉතින් මොනා කරන්නද? ඒකට හේතුව අපි යද්දි ගෙනිච්ච සතුට අපි එද්දිත් තියෙන්න ඕනේ නේද? හරි. නාලා මෙන්න මේ විදිහට තමයි යන්නේ. ඉතින් යන්න දෙන්නේ. මේ ආකාරය. ඉතින් දියාල බලලා බැහැලා එනකොට එක සේෆ් තැනක් අපිට සෙට් වුණා. අපි කට්ටියම ඉතින් එතනින් නෑවා. නාලා ඉවර වෙලා මේ විදිහට මේගොල්ලන් ආයේ යන්නේ නාන තොටුපලෙන් නාන්න බලාගෙන. ඔන්න අපි හොයාගෙන ආව නාන තටාකය. ඒකට තමයි ලස්සන දන් දිලා මෙතන කාටවත් කරදරයක් නැතුව ඉන්න පුළුවන්. කරදරයක් නැතුව නා ගන්න පුළුවන්. අන්න ඒකයි. ලස්සන කියන්නේ මෙතන වතුර ටිකක් අඩු වෙන දවස්. වතුර නෑ. මෙතන නාන්න ඕනේ නෑ. කොපිටේ ආපු ගමනේ ඉන්ද්‍රනග පොහොතේ අත්තනම අවස්ථාවක දැන් මානපොත්තේ කාලේ දනවා අනගෙන ඇල්ලි පල්ලෙහා විය ඇල්ලෙන පල්ලෙහා ගවන පොත්තේ නාන තටාගේ කියන්නේ ඒ තටාගේ ගාගෙන අපි මුගේ ආසලයක් ගන්නවා අලබෝ මොනකට අපි එන්න කියලා ආරාධනා කරනවා කියන්නේ එන්න ඕනේ නේ බබා අයින් අක්කල මල්ලිලා එකතු වෙලා මැණික් හොයනවා මේ වෙලාවේ. හැබැයි ඇත්තටම මේ මැණික් ගල් 3ක් විතර හම්බුණා මෙතන. හැබැයි මැණික්ද කියලා අපි ඒක වෙරිෆයි කරගන්න ඕනේ ඔක්කොටම කලින්. අපි යනකොට හොඳට ඊට පායලා තිබ්බ තැන. අපි යනකොට වැස්ස හොඳටම. අපි තැනකට එනකොට අනිවාර්යෙන් වැස්ස අරන් යන දෙයක්. ඕගලන්ගේ පැති වලට වහින්න නැත්නම් අපිට එන්න කියන්න අපි එන්නම් එතකොට වහිනවා. මේ පේනවනේ. ගෙනාපු පොලිතීන් ඔක්කොම අපි අරගෙන යන්නේ. ඒවා ඔක්කොම අස් කරලා යනවා. ඔයාලත් ඒක අනිවාර්යෙන් කරන්න. ඔව්. අපි යන තැන වැස්ස එන දෙයක් නේ. අපි ගිය අවුරුද්දේ නාදි මතක සම්තිමට. මේ ලොකු කලුවක් තියෙනවා ඈත. ඔව් මම බහින්න. ඒ බැස්සේ thank you for the memories කියලා අපි ඉතින් ඊළඟ තැනට යන්නයි යන්නේ. එනකොට හම්බුණා තවත් දියැලක්. වැස්සෙහිඳ ගොඩක් දියැලි ආයෙත් මේ ඇක්ටිව් වෙලා. නාන්නත් පුළුවන් මෙතන. නාන්න පුළුවන් සුසුදු පොට් එකක් හැබැයි කවුරුත් නාන්න නැහැ මෙතනින් මොකද මේ පොට්ටක් හදන්න. පාරයිදම තියෙන්නේ. මේ අපි ආපු ගමනේ තවත් ලස්සන දියැලක්. පාරයිනේ තියෙන්නේ බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ගමන අපි නාලා ඉවර වෙලා එද්දී ඉතින් මාරම බඩගිනි. ඉතින් කෑම් කඩයක් හොයාගෙන එනකොට පොඩි රොටි කඩයක් හම්බුණා. ඒකේ රොටි නෑ ඇත්තටම එදා. පොය දවසක් ඒකම නිවාඩු දවසක් හින්දා ඉක්මනට එයාගෙන ආපු ස්ටොක් එක ඉවර වෙලා. ඉතින් වැස්සේ
උණු කෝපි එකක් බීලා එතන ඉතුරු වෙලා තිබ්බ පෑන් කේක්ස් උයි රෝල්ස් උයි ඔක්කොම අරගෙන අපි ඉතින් කාලා බීලා ආයේ අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න පිටත් වුණා. මේ දික්වා කුණාටුවෙන් නායකිය හරියක්. පල්ලහටම ඒක කඩාගෙන ගියා. මේ තමයි පොන්චි ජපානයේ. මම ඇත්තටම දන්නේ නැහැ ඒකට හේතුව නම් මේ තැන පොන්චි ජපානයේ තමයි තියෙන්නේ. අසල දුක්ව කුණාටුව හින්දා මේ විනාශ වෙච්ච දේවල් අපි දැන් යන්නේ මැද පාරෙන් පාරවල ඔක්කොම විනාශ වෙලා මේ හරියෙන් යනකොට නම් ඇත්තටම දුක හිතුණා. වතුරට පුළුවන් ලස්සන ඇති කරන්නත් ලස්සන නැති කරන්නත් කියලා ඒ වෙලාවේ හිතුණා. මේ අපි ඉන්නේ 12 බාගේ පාරේ. ඒ පාරෙන් යනකොට මේ වගේ හරිම ලස්සන ඔතෙන්ටික් ස්පොට් එකක් සෙට් වුණා. මේ කඩේ ගැනත් විස්තරේ කියනනම් අපි මෙතනට ඕඩර් එක දීලා ගියා ඊළඟ තැනට. මෙන්න දැන් ඉතින් අපි මේ කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒ කෑම කඩේට ඕඩර් එක දීලා අපි ආවේ මේ පැතිවල ඉක්මනට කළුවර වැටෙනවා. ඉතින් අපි දැන් දේදුගල view point එකටයි ආවේ. ඒ view එකේ ලස්සන නැති වෙනවා අපි අතන කෑම කකා හිටියොත්. අපි මෙතනට එනකොට ඉතින් musical show එකක්. ඒකත් ඉතින් free of charge අපිට හම්බුණා. අපි ආවේ චාරිකා අවසානයේට මේක තමයි දේදුගල view point එක කියන්නේ. ලස්සන පොට් එකක්. ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න පුළුවන්. ගම් මනහර ලස්සන පොට් එකක්. ඕගොල්ලොත් එන්න කියලා තමයි මම ආරාධනා කරනවා. තේරෙනවද? මේ බලන්න ලස්සන මේ රූට් එක දිගේම අපි මේ කන්දේ තව ටිකක් උඩහට ගියා. බොමු අනිවාර්යෙන් බොමු මේ අර පල්ලා උඩ පෙට්ටි කඩයක් තිබ්බා. ඒකෙන් පොඩ්ඩක් අපි රොටියක් හදාගෙන බොමු. පත්ත මේක ලංකාවේ අකෝ. ඇත්තටම විනාඩි ගාණක් ඇතුළත නේ බබි මේ ඔක්කොම ක්ලයිමේට් චේන්ජ් වෙන්නේ. දැන් අපි පහළ ඉන්නකොට මෙහෙම එකක් තිබුණේ නෑනේ. බබි මොනවද හිතෙන්නේ ඔයාලට මෙතනට ආවම? කිසිම දෙයක් හිතෙන්නේ. බොන්න තමයි හිතෙන්නේ. බොන එකමයි හිතෙන්නේ. බොන එක විතරයි හිතෙන්නේ ඔයාලට. සුදු මහත්තයා ඔයාලට මොනවද හිතෙන්නේ? ලස්සනයි. ලස්සනයි කියන්නේ අනේ බලන්න ඉතින් පොඩි බබෙක්ට හිතෙන ලස්සන හැඟීම. අපි වෙන රටකට යනවා. ඔයාලට මොනවද හිතෙන්නේ? හිතන දේ කියාගන්න බැස්දා. මාරගත. සඳු බබාට මොනවද හිතෙන්නේ? මට නම් ඉතින් හිතා ගන්න බෑ මේක ලංකාවද කියලා. මට ඇත්තටම හිතෙන්නේ මේ කොහෙද මේ නිව්සීලන්ත වල. නිව්සීලන්ත වලට වැඩිය මං හිතන්නේ අපේ රට ලස්සනයි නේ. ඒක තමයි. මේක බලන්න සුන්දරත්වය විඳින්න එන්න මම හිතනවා නෝරෙලිටත් වඩා සුන්දර පොට් එකක් තාම. ඔව් අනේ විනාඩි ගාණක් ඇතුළත මේ එහෙමද? ඔක්කොම සීනරි එක චේන්ජ් වුණා. view point එකත් බලාගෙනම සන්සෙට් එකත් බලම අපි ඉතින් කන්න බලාගෙන තමයි මේ ආයේ පිටත් වෙලා යන්නේ. අතන්ට ඕඩර් එක දාලානේ තියෙන්නේ. ඉතින් ගිය ගමන් කන්න තමයි තියෙන්නේ.
අද දවසේ ගමන් මහන්සියයි නාලා ඉන්න සනීපෙයි මේ තියෙන ක්ලයිමේට් එකයි එක්ක අපි ඉතින් බඩගින්නේ කෑම කන්න තැනක් හොයති මේ වගේ තැනක් ලැබුණා කියන්නේ හිතත් පිරෙනවා කෑම කනකොට බඩත් පිරෙනවා කියලායි මට හිතෙන්නේ. මෙතන හරිම පිරිසිදුයි කෑම හරිම රසයි. මේ පුංචි කඩේ අයිතිකාරයා මේ වෙනකොට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ 3 වෙනි වසරේ සිසුවෙක්. හරිම හොඳ ළමෙක්. කෑමත් රහයි. එතකොට අපි එක්ක හරිම ෆ්‍රෙන්ඩ්ලි කතා කරා. ඒ වගේම මෙතන හරිම පිරිසිදුව තියාගෙන ඉන්නවා. ඉතින් ඊටත් වඩා තව මොනවද ඕනේ? අපි ගමනක් ගියාම කෑම කන්න තැනක් හෙව්වම අපි හොයන්නේ පිරිසිදු තැනක් නේ. ඉතින් මේ වගේ තැනක් හම්බුනොත් මිස් කරන්න එපා කියලා මම ඔයගලන්ට කියන්නේ. මේ තැන තියෙන්නේ 12 භාගේ පාරේ දේදුගල view point එකට යන අතරමඟදී හරිම ලස්සන තැනක තියෙන්නේ. ඔයාලා එතනට යනවා නම් අනිවාර්යයෙන්ම මෙතනින් කාලා යන්න ඇත්තමයි රෙකමන්ඩ් කරනවා 100% හොඳයි කෑම. අපිට අද සර්ව් කරන්නත් කෙනෙක් ඉන්නවා. මෙතන තියෙන රයිස්, කොත්තු, ඉන්දියාප, රොටි. අපි ඉතින් අද දවසේ තෝරගත්තේ රයිස් මොකද බඩගින්නක් තිබ්බා. කාගෙන යන්න. ඉතින් අපි කෑවා. කාලා ඉවර වෙලා කොත්තු එකකුත් දාගත්තා. ආයේ ගෙදර ඇවිල්ලත් කන්න හිතාගෙන. වෙලාවකට මට හිතෙනවා මට ලාදුරුද කියලාත්. මේ සතා කොහොම ආවද දන්නේ මගේ බෙල්ලේ හිටියේ. එහෙනම් මෙන්න මෙතනින් අපේ ට්‍රිප් එක ඉවර වෙනවා. මොනවද කියන්න තියෙන සඳු බබා? මට කියන්න තියෙන ඉතින් ඔයගොල්ලන්ටත් එන්න තමයි කියන්නේ. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඊළඟට අපි කොහෙද යන්නේ? මගේ ප්‍රශ්නේ ඊළඟට අපි කොහෙද යන්නේ? ඊළඟට අපි යන්නේ අපි මේ අපේ ගෙස්ට් හවුස් එකට ගිහිල්ලා බැලුවා. ගෙස්ට් හවුස් එකේ අපි වෙන ලස්සන තැනක් තියෙනවා. මොකද ඉගෙන ගන්න ආන්සර් කරන්නේ. සඳු විල්ලා එකට යන්නේ අපි. සඳු විලා එකට යන්නේ. ඉතින් නිදිද කොහෙද මට දෙන්නේ. එහෙනම් තව වීඩියෝ එකකින් එන්න. බයි. බයි.